වෙනකොට ඔබේ ජීවිතේ ඔබට තියෙන වටිනාම දේ මොකක්ද? ද්‍රව්‍යමය ආකාරයෙන් හෝ සම්බන්ධතා සම්බන්ධයෙන්. ද්‍රව්‍යමය ආකාරයෙන් නම් කවුරු හරි මගෙන් ඇහුවොත් පාද වගාව මොනවද තියෙන වටිනාම දේ? මට කියන්න තියෙන මගේ මෝටර් බයික් එක තමා තියෙන වටිනාම දෙයකට තියෙන. ඒතර ඔබෙන් කවුරු ඇහුවොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඔබ නිවසක් තියෙනවා, එතකොට ඉඩ කඩන් තියෙනවා, බැංක් account එකක් තියෙනවා. යා නොයෙකුත් දේවල් තියෙනවා වටිනාම කියලා අපි ළඟින් තියාගන්නේ අතහරින්න අකමැති. සම්බන්ධතාවත් ඒ වගේ තමයි. කවුරු ඇහුවොත් ඔබ කාටද වැඩිම ආදරේ? ඔබගේ පවුලට ආදරේ, දරුවන්ට ආදරේ, ස්වාමිපුරුෂයා භාර්යාවට, භාර්යාව ස්වාමිපුරුෂයාට, දෙමව්පියන්ට, යහළුවන්ට, අපි බොහොම ළඟින් ආශ්‍රය කරන අයට. සමහර අය තුල තියෙනවා දරුවෝ නෑ මගේ සුරතල් සතාටයි ආදරේ, බල්ලට, පූසට. එහෙම සම්බන්ධතාවයන් ගොඩනැගිලා තියෙනවා අපි. එතකොට අපි ඒවට බොහොම කෑදරකමක් තියෙනවා. කවුරු හරි ඇහුවොත් ඒ දේවල් තවත් දෙයක් එක්ක මාරු කරගන්න කැමතිද කියලා අපි එහෙම ලොකු සම්බන්ධතාවයක් ඇති කරගත්තු දේවල් මාරු කරලා අතහැරලා දාලා වෙනත් දෙයකට යන්න අපි එහෙම සාමාන්‍යයෙන් අකමැතියි. හැබැයි එහෙම නැත්තෙම නෑ. අපි දැකලා තියෙන අම්මා තාත්තේ දුවපතේ ඕනතරම් නේද Tamanගේ පවුල අතහරින අය සල්ලි වෙනුවෙන්, බලය වෙනුවෙන් සහෝදරකම් අතරන ඒවා දැකලා නැද්ද? බලයට තියෙන කෑදරකම වෙනුවෙන්, දේපලට තියෙන කෑදරකම් වෙනුවෙන් මේ තමන්ගේ පවුල අතහැරලා දාන, තමන් මෙච්චර කල් පොඩි කල් බොහොම ආදරෙන් ආශ්‍රය කරපු අය, ආදරෙන් ඉබගත්තු අයව අතහැරලා දාලා, ඒ අයව අතරමං කරලා දාලා, එයාගේ ජීවිත නැතිනාස්ති කරලා දාලා මං විතරක් රජ වෙන්න හදන අයව අපි දැකලා නැද්ද? එහෙම ඕනතරම් ඔය පොලිසිවල, උසාවිවල නඩු ගණන් තියෙන්නේ. හැමදාම මේ කතාව අපිට ඇහෙන්නේ. තමන්ගේ මිනිසුන්ව මැරෙන්න අතරින මිනිස්සු ඉන්න ඕන තරම් බලය වෙනුවෙන්. ඉතින් එහෙම කතාත් අපිට ඕන තරම් ඇහෙනවා. හැබැයි කවුරු හරි ඇහුවොත් ඔයාගාව තියෙන දෙයක් ඔයා අතහරින්න කැමති නැද්ද ස්වර්ග රාජ්‍ය වෙනුවෙන් කියලා? අමිතත් දෙවිපතේ මෙතෙන්දී මතක තියාගන්න ඕනේ මේක ලේසි නෑ. මේක කරන්න පුළුවන් වැඩක්. හැබැයි කරන්න ලේසි වැඩක් නෙමෙයි. ස්වර්ග රාජ්‍ය වෙනුවෙන් නුනත් අපි කියන්නේ අපි කෙනෙක් මැරුණාම කතෝලික විශ්වාසය මොකක්ද? ඒක නේ දෙවියන් වහන්සේට තව පියවරක් ලං වෙනවා. හැබැයි අපි කැමතිද එයා අපෙන් යනවට? මගේ ජීවිතෙන් එයා අයින් වෙලා යනවට දැන් අපි හිතමු ස්වයංපුරුෂයා මරණයටපත් වුණා. කුමක් හේතුවක් මත. නමුත් බිරිඳ අඬනවා, වැළපෙනවා. එයාව මගෙන් ගත්තයි කියලා දෙවියන් වහන්සේට තරහ වෙනවා. හැබැයි අපි විශ්වාසය මොකද්ද? ඒ කෙනා මැරිච්ච කෙනා දෙවියන් වහන්සේට තව පියවරක් ලං වෙනවා. මේ ජීවිතෙන් මේ දේව රාජ්‍යයට ඇතුළු වීම සඳහා යන මාවතට ඇතුළු වෙනවා. හැබැයි අපේ පැත්තෙන් අපිට ඒක අතාරින්න පුළුවන්ද? එයාව අතාරින්න පුළුවන්ද? එහෙම දෙවියන් වහන්සේ ගාවට යනවා වුණත් අපිට එහෙම අතාරින්න බෑ. එහෙම කෑදරකමක් අපේ තියෙනවා මෙතනත් දෙපොතේ. මේක කරන්න ලේසි වැඩක් නෙමෙයි. ඒක පියවරෙන් පියවර තමයි යන්නට වෙන්නේ. ඉතින් ඒක අද සුද්ධ සුභාරංචි පුරා ජේසුස් අපිට උගන්වන්න හදනවා. මුලින්ම උදාහරණ 3ක් ගන්නවා ජේසුස් අද සුද්ධ සුභාරංචි. හැබැයි අපි ගමු පළවෙනි උදාහරණ 2. එතකොට කියනවා නිධානයක් තියෙන වත්තක් තියෙනවා. ඒ පිළිබඳව දැනගන්න කෙනෙක් තමා සන්තක සියල්ල විකුණලා ඒ වත්ත මිල්දී ගන්නවා. මොකද මේ නිධානය එයාට අනිත් හැම දෙයකටම වඩා වටිනවා. එතකොට එක්තෙන්දි කියන්නේ ස්වර්ග රාජ්‍යය කියන නිධානය අනිත් හැම දෙයකටම වඩා අපිට වටින්න ඕනේ. ඉතින් අර පුද්ගලයා තමා සන්තක සියල්ල විකුණනවා වගේ අපිට පුළුවන් අනිත් හැම දෙයක්ම අතාරින්න. එතකොට ඒ වගේම කියනවා මුතු ඇටය, ස්වර්ග රාජ්‍ය මුතු ඇටයක් වගේ. මේ මුතු ඇටේ වටිනාකම දන්න වෙලෙන්දා තමා සන්තක සියල්ල විකුණලා මේ මුතු ඇටේ මෙල්දී ගන්නවා. දැන් ඕක කතාවේ එහෙම තිබුණාට කරන්න පුළුවන් ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඒක කරන්න නම් පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනේ. තුන්වෙනි උදාහරණය ජේසුස් ගන්න මොකද්ද? උන්වහන්සේ කියනවා සියලුම මසුන් පිරුණු දැලක් වගේ. එතකොට මේ දැල මසුන්ගෙන් පිරීලා තිබුණාට අර පළවෙනි උදාහරණ දෙකට වඩා මේක වෙනස්. මේ දැල මසුන්ගෙන් පිරීලා තිබුණාට දැල ගොඩට ගත්තට පස්සේ මසුන් වෙන් කරනවා. හොඳ මසුන් අපිට ආහාරයට ගන්න බැරි මසුන්, වැඩකට නැති මසුන්. එතකොට ඔක හිතන්නකෝ ඔය දැලේ පිරලා ඉන්න ඔක්කොම මසුන් නරක මසුන් කියලා. මොකද සිද්ධ වෙන්නේ? ඔක්කොම අයින් කරන්න. එතකොට අපිට කියන්න බෑ ඒක අපි මාළු ඇල්ලුවා කියලා. අපි මාළු ඇල්ලුවා කියලා කියන්නේ නරක මසුන් ඇල්ලුවා කියනවා නෙමෙයිනේ. අපි කියන්නේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්, විකුණන්න පුළුවන් මසුන්. අනිත් මිනිස්සුන්ට කන්න පුළුවන් මසුන් අපි ඇල්ලුවොත් තමයි කියන්නේ අපි මාළු ඇල්ලුවයි කියලා.
දැන් මොකද මෙතන වෙන් කිරීම? හොඳ මසුන් නරක මසුන් වෙන් කරනවා. අමිතාතේ දේවපුතේ අපිට අර තැනට යන්න නම් අපි ගාව තියෙන ඔක්කොම ටික අයින් කරලා දාලා අතහැරලා දාලා එහෙම නැත්නම් තවත් කාට හරි පවර්ලා ස්වර්ග රාජ්‍යය ලබා ගන්නට නම් මෙන්න මේ තෝරා ගැනීම අපේ ජීවිතේ කරන්න වෙනවා. එතකොට මේ බඩු බාහිරදී පිළිබඳවත් මේ මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳවත් නෙමෙයි මෙතෙන්දී දෙවියන් වහන්සේ කතා කරන්නේ, ජේසු කතා කරන්නේ. මෙතෙන්දී ජේසු කතා කරන්නේ අමිතාතේ දේවපුතේ අපේ හිතට එන සිතුවිලි අපි කොහොමද තෝරගන්නේ? හොඳ සිතුවිලි එනවා, නරක සිතුවිලි එනවා. මේ වලින් අපි මොනවද කරන්නේ? මේ වලින් අපි මොනවද ක්‍රියාවට නන්වන්නේ? මේ වලින් අපි මොනවද අතහැරලා දාන්නේ? මෙන්න මේ දේවල් ටික අපි තෝර බේර ගන්න ඕනේ. ඔන්න ඔය තෝර බේර ගන්න පටන් ගත්තාම තමයි අම්මතාත් දේවපුතේ ස්වර්ග රාජ්‍යය කියන දේ ලබා ගැනීම සඳහා අපගේ හිත වුණත් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ජේසු තවත් ලේසි කරන්න තවත් කියනවා සුදු සුභාරංචි අන්තිමට හරි ලස්සන දෙයක් කියනවා. උන්වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍යෙහි ගෝලයෙකු බවට පත්වන්න යම් විනයදරෙක් වේද ඔහු සිය ගබඩාවෙන් නවීන දේත් පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහ මූලිකයෙකු හා සමානය. කියන්නේ තමන්ගේ ගෙදරින් බඩු ටික ඉස්සෙල්ලාම එළියට දාලා ගේ හිස් කරලා නිකන් අපිට තේරෙන්නේ නිකන් මෙයා මේ ගේ සුද්ධ කරගන්න කෙනෙක් වගේ. තමන්ගේ ගබඩාව සුද්ධ කරලා දාන්න ඕනේ ඉස්සෙල්ලාම. හැබැයි ඒක නෙමෙයි මේකේ අදහස අම්මතාත් දේවපුතේ. මෙතෙන්දී ජේසු පාවිච්චි කරන කෙනා උදාහරණයට ගන්න කෙනා ඊටමත් වැදගත්. උන්වහන්සේ කියන්නේ විනයදරෙක් වේද. දැන් මේ විනයදරයා ජේසුගේ ගෝලයෙක් වෙන්න උත්සාහ කරන විනයදරෙක්. ස්වර්ග රාජ්‍ය කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන විනයදරෙක්. ඇයි ජේසු විනයදරෙක් කියලා පාවිච්චි කරන්නේ? ඇයි නිකම් මිනිසෙක් කියලා කියන්නේ නැත්තේ? විනයදරයා කියන්නේ කවුද එතකොට? විනයදරයා කියන්නේ අමෙතත් දේවපුතේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ක්‍රයිබ්. ඒ කියන්නේ දේව වචනය මෝසෙස්ගේ නීතිය අනිත් අයට කියා දෙන්න හිටපු කෙනෙක්. ඒ දේ කටපාඩමින් එයා දන්නවා. නීතිය සහ ඒ දේව වචනය කටපාඩමින් දන්නවා. ඒ විතරක් නෙමෙයි දේව වචනය නීතියත් අනිත් අයට විග්‍රහ කරලා දෙන්න පුළුවන් බලයලත් තැනැත්තා තමයි මේ විනයදරයා. එතකොට මේ විනයදරයා තමන්ගේ ගබඩාව සුද්ධ කරනවා වගේ තමයි අපිට දැනෙන්නේ. පැරණි දේත් අලුත් දේත් එළියට ගන්න ඕනේ. හැබැයි පැරණි දේ කියන්නේ මොනවද? තමන් දන්න මේ දේව වචන අඩංගු වෙලා තියෙන පරණ ගිවිසුම. ඒ වගේ මේක ඇතුලේ තියෙන නීති රීති ටික. ඒ දේවල් ටික එයාගේ හිතේ තියෙනවා. ඒව එළියට දාන්න ඕනේ කියලා ජේසු කියනවා. හැබැයි ඇයි එළියට දාන්නේ? මොකද එයා ජේසුගේ ගෝලයෙක් වෙන්න හදන නිසා. ස්වර්ග රාජ්‍ය කෙනෙක් වෙන්න හදන නිසා. එතකොට මෙතෙන්ද කියනවා අලුත් දේවලුත් එළියට දානවා. මොනවද දැන් අලුත් දේවල්? දැන් මේ විනයදරයා පැහැදිලිව ගන්න ඕනේ අමතත් දේවපුත අපි මේක. මේ විනයදරයා ස්වර්ග රාජ්‍යයේ ගෝලයෙක් වෙන්න උත්සාහ කරනවා කියන්නේ ජේසුගේ ඉගැන්වීමත් තමන්ගේ ජීවිතයට ගන්නවා. ස්වර්ග රාජ්‍යයේ සම්පූර්ණත්වයට පත් වෙන්න යන කෙනෙක්නේ. ඒතකොට ජේසු කියන දේවලුත් මෙයා දන්නවා. හැබැයි කොහෙද මේ දේවල් ටික තිබ්බේ? පරණ දේවලුත් ජේසුගේ දේවල් ටිකත් ඒ කියන්නේ අලුත් දේවල් ටිකත් ඔක්කොම තිබ්බේ ගබඩාවේ. ගබඩාවේ තිබ්බයි කියලා කාටවත් ප්‍රයෝජනයක් තියනවද අම්මතත් දේවපුතේ? නෑ. ගබඩාවෙන් එළියට ගන්න ඕනේ. හැබැයි එළියට අරන් විතරක් මදි. පරණ දේවල් සහ අලුත් දේවල් ටික එකට ගලප ගන්න ඕනේ. ඔන්න ඔය හින්දා තමයි ජේසු කියන්නේ අම්මතත් දේවපුතේ මම දිවසාවලියත් ව්‍යවස්ථාවත් විනාශ කිරීමට ආව නෙමෙයි. මම ආවේක සම්පූර්ණ කරන්න. එතකොට විනයදරය තුල මේ ව්‍යවස්ථාවලිය දිවසාවලිය Tamanගේ හිතේ තියාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ජේසුගේ ඉගැන්වීම් ටිකත් ඇතුළට ගන්නවා. දැන් මේව ටික එළියට අරගෙන මොනවද කරන්න හදන්නේ? ව්‍යවස්ථාවලිය දිවසාවලිය මේ ජේසුගේ ඉගැන්වීමෙත් එක්ක හරියට ගලප ගන්නට ඕනේ. ගබඩාවේ තිබ්බයි කියලා වැඩක් වෙන්නේ නැහැ. අපේ ගෙවල් වල තෝරන තරම් ගබඩාවල් තියෙන්නේ. ස්ටෝර් රූම්ස් තියෙන්නේ. දැන් ඔයාලා මොනවද තියෙන්නේ? සමහර දේවල් අපිවත් දන්නේ නැහැ අයියෝගේ තියෙන්නේ කියලා. ඇයි අපි හිතනවා ඉස්සරහට මේක ඕන වෙයි. හැබැයි අපිට ෂුවර් එකක් නැහැ මොකටද කවද්ද මොන වගේ වැඩකටද කියලා. අපි ඔන්න එහෙ දාලා තියෙනවා. ඉතින් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනක් ඒ වෙයිද කියලා අපි හරියටම දන්නෙත් නැහැ. ඉතින් අපි ඔක ඔන්න එහෙ තියලා තියෙනවා. එහෙම කරන්න බෑ. පැරණි කිවිසුම එළියට ගන්න ඕනේ. නීති එළියට ගන්න ඕනේ. ජේසුගේ ඉගැන්වීම් ටිකත් එළියට අරගෙන ජේසු කියා දීපු දේ උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය කියන සැක්‍රිෆයිස් එක උන්වහන්සේගේ කුරුසියේ මරණය එළියට ගන්න ඕනේ. එළියට අරගෙන ඒ මරණය කොහොමද පරණ කිවිසුමේ දේව වචනයත් එක්ක එකට ගැලපෙන්නේ? හරියට ගලපගත්තේ නැත්නම් අම්මේ තාත්තේ දේවපුතේ මේ ගමන අපිට හරියට යන්න වෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න ඕනේ නීතියට එහා දෙයක් තියෙන්න ඕනේ.
ඒක හින්දානේ ජේසුස් මේ ප්‍රේමය කියන දේ ඉස්මතු කරන්න හදන්නේ. පරණ කිවිසුමේ නීතිය තමයි මිනිස්සු පිළිපැද්දේ. නීතියට එහා ගියොත් ඒක දෙවියන් වහන්සේට විරුද්ධව යෑමක් විදියට ගත්තේ. හැබැයි ජේසුස් කියන එක දෙවියන් වහන්සේට විරුද්ධව යෑමක් නෙමෙයි. ඒ නීතිය සම්පූර්ණත්වයට පත් කර ගැනීම. සමරිතන්වරගේ උපමාවේදී ඒක කියන්නේ නීතිය තිබ්බා. එයාව අල්ලන්න බෑ. තමන්ගේ ජාතිය නෙමෙයි. තමා අපිරිසිදු වෙනවා. හැබැයි ප්‍රේමය එතෙන්ට ආපුවම ආර නීතිය සම්පූර්ණ වෙනවයි කියලා ජේසුස් කියනවා. දැන් පළවෙනි කීමට ගියහම සල්මොන් ඒක කරන්න හදන්නේ. සල්මොන් කියනවා මට ප්‍රඥාව දෙන්න. දෙවියන් වහන්සේම කියනවා නුඹ සතුරන්ගේ ජීවිත ඉල්ලන්නේවත් නැතිව විනිශ්චය තේරුම් ගැනීමට ඥානය ඉල්ලූ බැවින්. විනිශ්චය තේරුම් ගැනීමට ඥානය. ඒ කියන්නේ මොකද්ද? විනිශ්චය. ඒකට විනිශ්චය කියන දේ දැන් හරියට තියෙනවා. ඒක විනිශ්චය කරගන්න අපි දන්නවා. හැබැයි විනිශ්චය කරපු දේ තේරුම් ගන්න. ඇයි මම මෙහෙම කරන්නේ? මොකද්ද විනිශ්චය එතෙන්දි කතා වෙන්නේ? නීතිය. සල්මොන් දැකලා තිබ්බ තමන්ගේ තාත්තා දාවිද් කොහොමද නීතිය තුලින් රට පාලනය කළේ. සලමොන්ටත් පුළුවන් ඒ නීතිය තුලින් රට පාලනය කරගෙන යන්න. හැබැයි සලමොන්ට තේරෙනවා නීතිය විතරක් මදි කියලා. විනිශ්චය තේරුම් ගැනීමට ප්‍රඥාව. ඇයි මම මෙහෙම කරන්නේ? ඇයි මේ නීතිය මේ විදිහට තියෙන්නේ? ඒ නීතිය හැම කෙනාටම එකම විදිහට කරන්න පුළුවන්ද? දැන් අපි කියමු උදාහරණයක් ඇටියට රජය බදු ගහනවා. බදු පනවනවා. හැබැයි හැම කෙනාටම එකම විදිහට බදු පනවන එක නීතිය තමයි. හැබැයි ඒක සාධාරණද? ප්‍රේමය කියන දේ අතර තියෙනවද? රස්සාවක් නැති කෙනෙක්ට, රස්සාවකට යන්න බැරි කෙනෙක්ට, හරිහපන් ජීවිතයක් නැති කෙනෙක්ට, තමන්ට උදව් කරන්න නැති කවුරුත් නැති කෙනෙක්ට කොහොමද මේ බදු පැනවීම සාධාරණ වෙන්නේ? අනිත් අයට වගේම. නීතිය එකයි. හැබැයි සාධාරණත්වය සහ ආදරය කියන දේ තුල ඒක වෙනස් වෙනවා. අම්මේ තාත්තේ දීපතේ උනතෙන්දී තමයි දෙවියන් වහන්සේගේ කරුණාව, අනුකම්පාව, සමාව කියන දේත් අපිට ලැබෙන්නේ. නීතිය ඉස්සරහා නීතිය විදිහට අරගෙන බැලුවොත් දසපනත අපේ අතින් හැම වෙලාවෙම කැඩෙනවා. ඕන තරම් කැඩිලා ඉතින්. අපි එතකොට ඔක්කොම වැරදිකාරයෝ. එතකොට නීතියට අනුව අපි දඬුවම් ලැබිය යුතුයි. හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය, කරුණාව, සමාව නීතියට එහා ගිහිල්ලා අප දෙස අනුකම්පාවෙන් බලනවා. දෙවියන් වහන්සේගේ සමාව අපිට ලැබෙනවා. ඇයි? ඒ ප්‍රේමය නිසා. ඉතින් අම්මේ තාත්තේ දුවේ දෙවෙනි කීමේදී පවුලතුමා කියන ඔබ හැමෝම තෝරගෙන තියෙන්නේ මොනවා කරන්න? දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න. දෙවියන් වහන්සේ මහිමයට පත් කරන්න වෙන්නේ අම්මේ තාත්තේ දුවේ නීති රීති ටික විතරක් පිළිපැදලා නෙමෙයි. මේ නීති රීති ටික ආදරයෙන් පිළිපැදීම. නීති රීති ටික කියන අපි කියනවා තියරිය. ඒක පොතේ තියෙන දේ. හැබැයි ඒක ක්‍රියාවට නන්වන්නේ ආදරය තුලින්. සම්පූර්ණත්වයට පත් වෙන්නේ ආදරය තුලින්. ජේසුස් පිහිටයි.